අපනයන හා ආරයන් ශේෂත්‍රය සම්බන්ධ උනන්දුවක් දක්වන ඔයා වෙනුවෙන් බිස්නස් ටිප්ස් YouTube channel එක මගින් කරන තවත් එක වීඩියෝ එකක් තමයි අපි අද කතා කරන්න යන්නේ. ඔයා අපනයනය හා ආරයන් සම්බන්ධ ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ශේෂ්ත්‍රයේ ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා අපනයනය කරනකොට හරි ආනයනය කරනකොට හරි ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද? ප්‍රධාන වශයෙන් ඩොකියුමන්ට්ස් කීපයක් තියෙනවා. එතනදී අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන ඩොකියුමන්ට්ස් 7ක් සම්බන්ධව. එතකොට ඔයා මේ වෙනකොට ඩිහයිඩ්‍රේෂන් කරන පළතුරු ආශ්‍රිත නිෂ්පාදන ස්පයිසස් වෙන්න පුළුවන් ඕන නිෂ්පාදනයක් ලංකාව ඇතුලේ කරන නිෂ්පාදනයක් තියෙනවා නම් ඒ නිෂ්පාදනය ඔයා ජාත්‍යන්තර වෙළඳපොළට සපයන්න බලාපොරොත්තු වෙනවා නම් එක්ස්පෝර්ට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් බයර් කෙනෙක් සම්බන්ධ කරගෙන එතකොට මේ බයර් කෙනෙක් සම්බන්ධ කරගත්තට පස්සේ ඒ ගනුදෙනුව හරියට සිද්ධ වෙනකොට ඔයා අනිවාර්යෙන් මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට මේ ඩොකියුමන්ට්ස් ගැන තමයි අපි අද කතා කරන්නේ. එතකොට මේ වීඩියෝ එකේදී ඔයාලට දැනගන්න පුළුවන් මේ ඩොකියුමන්ට්ස් වල අන්තර්ගත වෙන්න ඕන කරුණු මොනවද? මේවා කවුද හදන්නේ? මේ වගේ ඩොකියුමන්ට්ස් වල තියෙන වැදගත්කම මේ හැමදේම ඔයාලට මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඔයා තාමත් අපේ බිස්නස් ටිප්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් අපනයන හා ආනයන සම්බන්ධ වගේම විවිධ ශේෂ්ත්‍රවල ව්‍යාපාර අවස්ථා සම්බන්ධව ඔයාලට දැනගන්න බිස්නස් ටිප්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. හරි, අපි බලමු මොනවද මේ ඩොකියුමන්ට්ස් සහ ඔයා මේ ඩොකියුමන්ට්ස් හදනකොට කොහොමද හැදෙන්න ඕනේ, මොනවද මේ වගේ අන්තර්ගත වෙන්න ඕනේ කරුණු කියන එක. ඔයා එක්ස්පෝර්ට් එකක් කරත් ඉම්පෝර්ට් එකක් කරත් ඔයා අනිවාර්යෙන් මෙන්න මේ ඩොකියුමන්ට් එක සම්බන්ධව දැනගෙන ඉන්න ඕනේ. මේක හදන්නේ එක්ස්පෝර්ට්. එහෙම නැත්නම් ඔයා ලංකාවේ ඔයා එක්ස්පෝර්ට් කරන කෙනා ඔයා තමයි සප්ලයර්. එතකොට සප්ලයර් තමයි මේ ඩොකියුමන්ට් එක හදන්නේ. මේකට අපි කියන්නේ ප්‍රොෆෝමා ඉන්වොයිස් එක කියලා. එතකොට ප්‍රොෆෝමා ඉන්වොයිස් එක කියන්නේ ඔයාලා දන්නවා සමහරවිට අපි නිෂ්පාදනයක් ගන්න කලින් ගොඩක් වෙලාවට ආයතන වලින් කරන දෙයක් තමයි කොටේෂන් එකක් ගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ප්‍රොෆෝමා ඉන්වොයිස් එක කියලා කියන්නේ. එතකොට මේක එක්ස්පෝර්ට් එහෙම නැත්නම් සප්ලයර් විසින් හදලා ගන්න බයර්ට එහෙම නැත්නම් ඉම්පෝර්ටර්ට දෙනවා. ඔයා යම් නිෂ්පාදනයක් කරනවා නම් ඒ නිෂ්පාදනයේ අලෙවි කරනකොට ඒකේ මූලික තොරතුරු ටික ඇතුළත් කරලා මෙන්න මේ ඩොකියුමන්ට් එක හදලා දෙනවා මේ ප්‍රොෆෝමා ඉන්වොයිස් එක විදියට. ඒතකොට මෙතනදී අපි බලමු මේකේ මොනවද අන්තර්ගත වෙන්න ඕන කරුණු කියලා. මේක තියෙන්නේ මේ සාම්පල් ඩොකියුමන්ට් එකක් වලට තියෙන්නේ මේ වගේ මේ ෆෝමැට් එකක් විතරයි. තව මේ වගේ මේ තොරතුරු ටික ඇතුළත් කරලා විවිධ ෆෝමැට්ස් තියෙන්න පුළුවන්. ඒතකොට ප්‍රධාන වශයෙන් ඔයාගේ ආයතනයේ නම. එතකොට මේ විදියට ඔයාගේ ආයතනයේ නම ලෙටර් හෙඩ් එකක් යටතේ ඇතුළත් කරලා මෙන්න මේ විදියට තියෙන්න ඕන. රයිට්. එතකොට ආයතනයේ නම, ඇඩ්‍රස් එක, contact details, email address, ඔයාට වෙබ්සයිට් එකක් තියෙනවා ඒ තොරතුරු ටික ඇතුළත් කරලා තමයි මේ විදියට තියෙන්නේ. ඊට පස්සේ මේකේ උඩින්ම දාලා තියෙනවා ප්‍රොෆෝමා ඉන්වොයිස් කියලා. මේ ප්‍රොෆෝමා ඉන්වොයිස් කියන්නේ මේක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද්ද මේ ඩොකියුමන්ට් එක කියන එක අඳුර ගන්න ඒක තියෙන්න ඕනේ. ඊළඟට ප්‍රොෆෝමා ඉන්වොයිස් නම්බර් එක තියෙන්න ඕනේ. මේ තියෙන ප්‍රොෆෝමා ඉන්වොයිස් නම්බර් එක තියෙන්නේ මේක හදපු ඩේට් එක. කවදද මේ ඉන්වොයිස් එක ජෙනරේට් කරලා තියෙන්නේ. ඊළඟට කොච්චර දවසකට වැලිඩ්ද? ඊළඟට මේකේ ඔයාලා ගනුදෙනු කරන කරන්සි එක මොකද්ද? මේ කරන්සි එක අනිවාර්ය නෑ. නමුත් ඔයාලට ඒක දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන දාලා තියෙනවා මේ කොට්ටු දෙකේ වලට පේන ඇති එක්ස්පෝර්ටර් සහ ඉම්පෝර්ටර්ගේ තොරතුරු ටික ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ සෙලර්ගේ සහ බයර්ගේ. එතකොට සෙලර්ගේ තොරතුරු අර ලෙටර් හෙඩ් එකේ තියෙන තොරතුරු ටික මෙතෙන්ට ඇතුළත් වෙනවා. ඊළඟට කවුද මේ ඉම්පෝර්ටර්? එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක ගන්නෙ කවුද? ඔයා ඉම්පෝර්ට් කරනවා නම් ඔයාගේ තොරතුරු. එතකොට එක්ස්පෝර්ට් කරන්නේ වෙන රටකින් නම් ඒ තොරතුරු ටික මෙතන ඇතුළත් වෙනවා. අපි එක්ස්පෝර්ට් එකේ පැත්තේ නම් කතා කරොත් ඔයා එක්ස්පෝර්ට් විදිහට අඳුරගත්තොත් ඔයාගේ එක්ස්පෝර්ට් මෙන්න මෙතන තොරතුරු ටික තියෙනවා. ඊට පස්සේ ඉම්පෝර්ට් ගේ තොරතුරු ටික මෙතන ඇතුළත් කරලා තියෙනවා. ඉම්පෝර්ට් කරන කම්පැනි එක, එයාගේ රෙජිස්ටර්ඩ් ඇඩ්‍රස් එක, ඊළඟට එයාගේ මොබයිල් නම්බර්ස්, contact details, email address ඇතුළත් කරලා තියෙනවා. ඊළඟ එකේ තමයි වැදගත්ම ටික තියෙන්නේ. ඒකට ඔයා නිෂ්පාදනය කරන මේක එක ප්‍රොඩක්ට් එකක් දෙවන්නේ ප්‍රොඩක්ට් ලිස්ට් එකක් සම්බන්ධ ප්‍රොඩක්ට් කීපයක් සම්බන්ධව ඔයා ප්‍රොෆෝමා ඉන්වොයිස් එක ඉදිරිපත් කරන්නේ. ඒකට එක ප්‍රොඩක්ට් එකක් නම් තියෙන්නේ මෙන්න මේ විදිහට ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියෙන්න ඕනේ. HS කෝඩ් එක දාලා තියෙන්න ඕනේ. HS කෝඩ් එක රයිට්. ඔයා HS කෝඩ් ගැන දන්නේ නැත්නම් අපි ඉස්සරහට මේ වීඩියෝ එකේ කතා කරනවා HS කෝඩ් සම්බන්ධව. ඔයා YouTube channel එක subscribe කරලා තියාගන්න. රයිට්. ඊළඟට ප්‍රොඩක්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක ගත්තාම ප්‍රොඩක්ට් එකේ නම මේකේ මොන හරි වෙරයිටි එකක් තියෙනවා. වර්ග තියෙනවානේ. සමහරවිට පළතුරු ගත්තොත් පළතුරු වල විවිධ වර්ග තියෙනවා. මැංගෝ ගත්තොත් මැංගෝ වල විවිධ වර්ග තියෙනවා. ඊළඟට මේකේ ස්වභාවය මේක නැචරල් ෆෘට්ස්ද මේක ඩ්‍රයි ෆෘට්ස්ද මොකක්ද මේකේ තියෙන ස්වභාවය අන්න ඒ දේවලුත් එක්ක තමයි මේ ඩිස්ක්‍රිප්ෂන් එක හැදෙන්නේ. රයිට්. ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියෙනවා. ඊළඟට ක්වොන්ටිටි එක කොච්චර ක්වොන්ටිටි එකකටද මේ ප්‍රයිස් එක දෙන්නේ. ඔයා ක්වොන්ටිටි එක කිලෝග්‍රෑම් වලින් කිලෝග්‍රෑම් 1000ක්ද එහෙම නැත්නම් බොටල් එක පළතුරු බීම හදනවා නම් පළතුරු ෆෘට් ජූස් හදනවා නම් පල්ප් එක හදනවා නම් විවිධ විදිහට ඒක ක්වොන්ටිටි එක මොකද්ද මේක ලීටර වලින්ද තියෙන්නේ කිලෝග්‍රෑම් වලින්ද දාලා තියෙන්නේ. එතකොට යුනිට් ප්‍රයිස් එක කියලා කියන්නේ දැන් කිලෝග්‍රෑම් වලින් නම් එක කිලෝග්‍රෑම් එකක US ඩොලර් මිල. රුපියල් වලින් නෙමෙයි මේ දාලා තියෙන්නේ US ඩොලර් කීයද කියලා තමයි මේ දාලා තියෙන්නේ. එක කිලෝ එකක් US ඩොලර් මෙච්චරක් වෙනවා. ඊට පස්සේ කෙලවරේ කොලම් එකේ දාලා තියෙනවා US ඩොලර් ටෝටල් amount එක US ඩොලර් 4500යි කියලා. ඒ විදිහට ඔයාට පුළුවන් මේකේ මේ ප්‍රොඩක්ට් සම්බන්ධව ඩිස්ක්‍රිප්ෂන් එක ඇතුළත් කරන ප්‍රොඩක්ට්ස් 10ක්ද 15ක්ද ඒ විදිහට මේක පල්ලෙහාට යන්න පුළුවන්. හරි. එතකොට ප්‍රොඩක්ට් වර්ග අනුව මෙන්න මේ විදිහට ප්‍රයිස් එක HS කෝඩ් එක ප්‍රමාණය දාලා අන්තිමයට දාලා තියෙනවා ටෝටල් වැලියු එක.
ටෝටල් amount එක කීයද කියලා. එතකොට ඒ කාරණා වැදගත් ප්‍රොෆෝමා ඉන්වොයිස් එක හදනකොට. ඊළඟට වැදගත්ම දේ තමයි මෙන්න මේ ට්‍රේඩ් ටර්ම් එක. ට්‍රේඩ් ටර්ම් එක මේකට කියනවා ඉන්කෝටර්ම්ස් කියලා. ඩිලිවරි ටර්ම්ස් කියනවා ඉන්කෝටර්ම් කියලා කියනවා. මේක ඔයා දැනගන්න ඕනේ. මේක ඔයා දන්නේ නැත්නම් අපි ඉන්කෝටර්ම්ස් සම්බන්ධව කතා කරන ඉන්කෝටර්ම්ස් සහ පේමන්ට් ටර්ම්ස් මේක අනිවාර්යෙන් එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරන හැමෝම දැනගෙන ඉන්න ඕන කාරණාවක්. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා මේ ට්‍රේඩ් ටර්ම්ස් සහ ඉන්කෝටර්ම්ස් සම්බන්ධව channel එක subscribe කරලා තියාගන්න. හරි. එතකොට ට්‍රේඩ් ටර්ම් එක දාන්න ඕනේ. ට්‍රේඩ් ටර්ම් එක ගත්තහම මෙතන මේ දාලා තියෙන FOB කොලම්බෝ ශ්‍රී ලංකා කියලා. right. ඒ කියන්නේ FOB ප්‍රයිස් එකක් තමයි මේ දීලා තියෙන්නේ. මේ දීලා තියෙන ප්‍රයිස් එක මෙන්න මේ FOB ප්‍රයිස් එක තමයි මේ දීලා තියෙන්නේ. එතකොට කොලම්බෝ පෝර්ට් එකේ ඉඳන් ලෝඩ් කරනකොට මේ FOB ඉන්කෝටර්ම් එක යටතේ තමයි මේ ප්‍රයිස් එක දීලා තියෙන්නේ. එතකොට FOB තියෙනවා, CIF තියෙනවා, XOX තියෙනවා, ඊළඟට CNF තියෙනවා. ඔය වගේ ඉන්කෝටර්ම්ස් කීපයක් තියෙනවා. අනිවාර්යෙන් ඒක දැනගන්න ඕනේ මෙන්න මේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරනකොට. හරි. එතකොට FOB ඉන්කෝටර්ම් එක යටතේ තමයි මේ ප්‍රයිස් එක මෙතන දාලා තියෙන්නේ. ඊළඟට port of loading. ඒ කියන්නේ කොළඹ වරායෙන් තමයි මේක ලෝඩ් වෙන්නේ. වාට ඉම්පෝර්ට් කරනවා නම් වාට ඉම්පෝර්ට් කරනකොට ලෝඩ් කරන වරායේ ඩීටේල්ස් මෙතන දාලා තියෙනවා. port of destination කියන්නේ කොහෙටද යන්නේ? කොළඹ ඉඳන් කොහෙටද යන්නේ? මේක හැම්බර්ග් වලට යනවා ජර්මනි. එතකොට mode of transport by sea. ඒ කියන්නේ මුහුදු මාර්ගෙන් තමයි ට්‍රාන්ස්පෝර්ට් එක යන්නේ. එහෙම නැත්නම් එයා කාගෝ යනවා නම් ගුවන් මාර්ගෙන් යනවා නම් මෙතන mode of transport එක by air කියලා දාන්න පුළුවන්. right. ඊළඟට payment term එක. කොහොමද ඔයා එක්ස්පෝර්ට් කරන ප්‍රොඩක්ට් එකට සල්ලි එන්නේ? right. කොහොමද ඔයාගේ ප්‍රොඩක්ට් එකට සල්ලි ගෙන්නගන්නේ කියන එක තමයි මෙතන මේ දාලා තියෙන්නේ. එතකොට ඔයාට පුළුවන් මේක 100% advance payment දාන්න පුළුවන්. එහෙම නැත්නම් 100 මෙතන දාලා තියෙන විදිහට 150ක් advance payment 150ක් before shipment. ඒ කියන්නේ advance payment එකක් 150ක් ආවට පස්සේ තමයි ප්‍රොඩක්ට් එක හදන්නේ, manufacture කරන්නේ. ඊළඟට shipment එක යනවා ship කරන වෙලාවට වෙනකොට ඉතුරු 150 අපිට ඇවිල්ලා තියෙන්න ඕනේ. හරි. එතකොට delivery time එක within 30 days from advance payment. ඒ කියන්නේ advance payment එක අරගෙන දවස් 30ක් ඇතුළත අපි මේ භාණ්ඩ ටික ඩිලිවර් කරනවා. ඒ විදිහට මෙන්න මේ වගේ අපි මේක ගත්තාම මේක කොන්ට්‍රැක්ට් එකක් වගේ තමයි. right. sales contract කියලා කියන්නේ sales contract එක වගේම තමයි මේ තොරතුරු ටික ඇතුළත් කරලා හදලා තියෙන්නේ. එතකොට මේක පදනම් වෙලා තමයි මේ ට්‍රේඩ් එක සිද්ධ වෙන්නේ. delivery time එක ඊළඟට packing standard export packing details mention කරන්න පුළුවන්. කොයි විදිහටද මේක pack වෙලා එන්නේ. country of origin එක ශ්‍රී ලංකා. right. country of origin එකත් mention කරලා තියෙනවා. මේකේ මේ සමහර තොරතුරු අනිවාර්ය නැහැ. හැබැයි මෙන්න මේ දේවල් අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕනේ මේ trade term එක, ඉන්කෝටර්ම් එක, payment terms, delivery time එක ඒවා අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕනේ. right. ඊළඟට bank details උත් mention කරලා තියෙනවා. bank details එන්නේ සාමාන්‍යයෙන් ප්‍රොෆෝමා ඉන්වොයිස් එක කමර්ෂල් ඉන්වොයිස් එක දෙකේම දානවා. ඒකට bank details එන්නේ ඔයා payment එකක් දැන් advance payment එකක් අපි ඉල්ලනවනේ. 150ක advance payment එකක් ඉල්ලනවා භාණ්ඩ ටික deliver කරන්න කලින්. එතකොට advance payment එක එන්න bank details ටික අපි දාන්න ඕනේ. එතකොට ඒකත් ප්‍රොෆෝමා ඉන්වොයිස් එකේ මෙන්න මේ විදිහට mention කරලා දානවා. එතකොට bank name එක, bank account name එක, account numbers, SWIFT code එක අනිවාර්යෙන් දාන්න ඕනේ. international trade එකේ international payments එන්නේ මේ SWIFT code එක අනිවාර්යෙන් ඕන වෙනවා. මොන bank එකකටද මොන branch එකේද කියලා mention කරලා දානවා. right. ඊළඟට special notes මොනවා හරි තියෙනවා මට මෙතනින් දාන්න පුළුවන්. this is a proforma invoice issued for quotation. ඒ කියන්නේ quotation එකකට පමණයි මේක දාලා තියෙන්නේ. ඒ වගේ මේක final contract එක නෙමෙයි. ඒ වගේ basic informations ටිකක් දාන්න පුළුවන්. price are valid for 30 days from the date of the invoice. ඒ කියන්නේ proforma invoice එක දාපු දවස් ඉඳන් දවස් 30කට විතරයි මේකේ price එක valid වෙන්නේ. ඒ වගේ basic conditions මේකට ඇතුළත් කරන්න පුළුවන්. අවසාන වශයෙන් ඔයාලට මෙතන ඔයාගේ export කරන එක්ස්පෝර්ට් ඔෆිසර් හරි අදාළ accountant හරි එහෙම නැත්නම් ඩිරෙක්ටර් කෙනෙක් හරි මැනේජර් හරි කවුරු හරි මෙතන සයින් කරලා ඔතොරයිස් සිග්නේචර් එක දාලා සීල් එක ගහලා මේ ડોකියුමන්ට් එක තමයි ට්‍රේඩ් එක පටන් ගන්නකොට බයර් සහ සෙලර් අතරේ පළවෙනියටම තොරතුරු හුවමාරු කරගන්නේ මෙන්න මේ ප්‍රොෆෝමා ඉන්වොයිස් එක. මේක ඊමේල් කරන්න පුළුවන්, කමියුනිකේෂන් මෝඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක හදන්නේ එක්ස්පෝර්ටර්. සප්ලයර් තමයි මේ ප්‍රොෆෝමා ඉන්වොයිස් එක හදන්නේ. හරි, අපි බලමු ඊළඟ ડોකියුමන්ට් එක මොකක්ද කියලා. ඊළඟ ડોකියුමන්ට් එක තමයි commercial invoice එක. ප්‍රොෆෝමා ඉන්වොයිස් එකෙන් පස්සේ තමයි මේ commercial invoice එක. මේක තමයි sale එක වුණා කියලා certified කරන්න පුළුවන් export එකේ පැත්තෙන් කරන්න පුළුවන් document එක. මේක තමයි commercial invoice එක. right. මේක ඇතුළත් වෙන්න ඕන informations ප්‍රොෆෝමා invoice එකේ commercial invoice එකේ සමහර තොරතුරු සමානයි, සමහර තොරතුරු වෙනස්. right. වෙනස් වෙන්නේ දැන් සමහරලාට ඔයා හිතන්නකෝ ප්‍රොෆෝමා invoice එකේ යවුවට පස්සේ ඒ අදාළ තොරතුරු ඔයා සහ supplier, exporter සහ importer එහෙම නැත්නම් buyer සහ supplier negotiate කරනවා. සමහර කාරණා වෙනස් කරගන්න. සමහරලාට incoterm එක වෙනස් වෙනවා, සමහරලාට payment එකේ payment term එක වෙනස් වෙනවා, advance payments නම් තියෙන එක percentage එක වෙනස් වෙන්න පුළුවන්. ඔය වගේ කාරණා වෙනස් වෙනවා. එතකොට ඒ ටික වෙනස් වුණාට පස්සේ ආපහු ඔයා document එකක් හදලා
ෆයිනලයිස් කරලා ඉවරලා අවසානයේදී භාණ්ඩ ටික නැවගත කරනකොට මෙන්න මේ නැවගත කරන වෙලාව වෙනකොට මෙන්න මේ කමර්ෂල් ඉන්වොයිස් එක හැදෙනවා. එතකොට මේ කමර්ෂල් ඉන්වොයිස් එකේ අන්තර්ගත වෙන්න ඕන කරුණු තමයි එක්ස්පෝර්ටර් විදිහට ඔයගේ සම්පූර්ණ තොරතුරු ටික තියෙනවා. ඊළඟට කමර්ෂල් ඉන්වොයිස් එකේ මෙන්න මෙතන දාලා තියෙනවා වලට පේන හැටි මෙන්න මෙතන තොරතුරු ටිකක් මේක ඉන්වොයිස් නම්බර් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. කමර්ෂල් ඉන්වොයිස් නම්බර් එක CI නම්බර් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊළඟට ඉන්වොයිස් කරන ඩේට් එක, ෂිප්මන්ට් කරන ඩේට් එක වගේම ඉන්වොයිස් කරන ඩේට් එක මෙන්න මෙතන දාන්න. ඊළඟට ඕඩර් නම්බර් එක, පර්චේසින් ඕඩර් එකක් වාට ඇවිල්ලා තිබ්බොත් PO නම්බර් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ වාට වාට PO නම්බර් එකක්, පර්චේසින් ඕඩර් එකක් දීලා තියෙනවා ඒ PO නම්බර් එක දාන්න පුළුවන්. ඊළඟට වාට ඕඩර් එක ආපු ඩේට් එක, ඕඩර් එක ආපු ඩේට් එක දාලා තියෙනවා. ඊළඟට මෙතන මේ LC නම්බර් සහ LC ඩේට් කියලා එකක් තියෙනවා. ඔයාලා ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එහෙම නැත්නම් LC විදිහට නම් වාට පේමන්ට් එක එන්නේ මේ LC නම්බර්ස් දාන්න පුළුවන් සහ LC ඩේට් එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඩ්වාන්ස් පේමන්ට් නම් තියෙන්නේ මෙතෙන්ට LC නම්බර් එකක් LC ඩේට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ එක්ස්පෝර්ට් සහ ඉම්පෝර්ට් එකේ තොරතුරු ටික අපි අර ප්‍රොෆෝමා ඉන්වොයිස් එකේ දාපු විස්තරයම මෙතන ඇතුළත් කරන එක්ස්පෝර්ට් සහ ඉම්පෝර්ට් එහෙම නැත්නම් එක්ස්පෝර්ට් කන්සයිනි සහ සෙලර්ගේ තොරතුරු ටික දාන්න. ඊළඟට වැදගත් තොරතුරු ටිකක් තමයි මෙන්න මේ ෂිප්මන්ට් ඩීටේල් එක. දැන් අපි මේ ටික ප්‍රොෆෝමා ඉන්වොයිස් එකේ තිබ්බේ නැහැ. ඕවා තමයි ප්‍රොෆෝමා ඉන්වොයිස් එකේ කමර්ෂල් ඉන්වොයිස් එකේ තියෙන වෙනස්කම්. ෂිප්මන්ට් ඩීටේල්ස් ප්‍රොෆෝමා ඉන්වොයිස් එකට යන්නේ නැහැ. ඒක කමර්ෂල් ඉන්වොයිස් එකට එනවා. එතකොට මොනවද මේ ෂිප්මන්ට් ඩීටේල්ස් විදියට දාන්නේ? පෝර්ට් ඔෆ් ලෝඩින්. ඒ කියන්නේ නැවගත කරන වරාය. ඊළඟට පෝස්ට් ඔෆ් ඩෙස්ටිනේෂන්. ඩිස්චාර්ජ් කරන වරාය. කොහෙද? ජර්මනි හැම්බර්ග්. ඊළඟට ෆයිනල් ඩෙස්ටිනේෂන් එක. කම්පැනි එකේ ඇඩ්‍රස් එක තියෙන ඩෙස්ටිනේෂන් එක. ඊළඟට කන්ට්‍රි ඔෆ් ඔරිජින්. ඊළඟට මෝඩ් ඔෆ් ට්‍රාන්ස්පෝර්ට් දාලා දෙනවා. ඊළඟට වෙසල් ඇන්ඩ් වොයේජ්. එතකොට මේ වෙසල් එක මේ කියන්නේ නැවේ නම. MSC හැම්බර්ග්. එක්සැම්පල් එකක් විදියට දාලා තියෙනවා MSC හැම්බර්ග් කියලා මේ නැවේ නම. ඒකට වොයේජ් එක කියන්නේ නැවේ ගමන් වාරාංකයක්. සාමාන්‍යයෙන් ලෝකේ ඔය නැව ගත්තාම ලෝකේ ගමන් වාර විශාල ප්‍රමාණයක් යනවනේ. අවුරුද්දකට යන ප්‍රමාණයත්. එතකොට ඒ වගේ ගමන් වාරාංකයක් තියෙනවා. මෙන්න මේ ගමන් වාරාංකය ගන්න ඕනේ. එතකොට මේ තොරතුරු කොහෙන්ද ගන්න කියන එක ඔයාලට අදාළ shipping line එකෙන් හරි ඒ logistic company එකෙන් වාට ඒ තොරතුරු ටික ගන්න පුළුවන්. ඊළඟට මෙතන මේ පැත්තේ දාලා තියෙනවා shipping line එක. ඊළඟට නැව් සමාගම, container number එක. ඔයාගේ භාණ්ඩ ටික යන container number එකක්. ඒ තොරතුරු ටිකත් ඔයාලට shipping line එකෙන් freight forwarder එකෙන් හරි අදාළ ආයතනයෙන් ගන්න පුළුවන්. container number එක. ඊළඟට මේ serial number එක. මෙන්න මේ තොරතුරු ටික වාගන්නේ ඒ අදාළ ෆ්‍රේට් ෆෝවර්ඩර් එකෙන් එහෙම නැත්නම් ඒ ලොජිස්ටික් කරන වාගේ ආයතනයෙන් තමයි ගන්න ඕනේ. ඊළඟට මේ terms of delivery එක මේක මම අපි කතා කරා Incoterm එක. එතකොට මේ Incoterm එකත් මෙතන ඇතුළත් කරනවා මේ shipment details වල FOB කියලා තමයි මෙතනින් දාලා තියෙන්නේ. ඊළඟට අර වගේම භාණ්ඩ වල තොරතුරු ටික ඉන්වොයිස් කරන ෆයිනල් ඒ කියන්නේ ප්‍රොෆෝමා ඉන්වොයිස් එකක් දුන්නා ඒ භාණ්ඩ වලින් බය තෝරගන්න භාණ්ඩ ටික තියෙනවානේ. ඒ තොරතුරු ටික ඇතුළත් කළා තමයි අවසානයේ කමර්ෂල් ඉන්වොයිස් එක හැදෙන්නේ. ප්‍රොෆෝමා ඉන්වොයිස් එක යන සමහරලාට ඒ ඔක්කොම භාණ්ඩ ටික ඔයාගේ බය ගන්නෙ නැහැ. ඒකෙන් කොටසක් ගන්නවා වෙන පුළුවන්. ඒතකොට ඒව වෙනස් වෙලා අවසානයේ කමර්ෂල් ඉන්වොයිස් එකට යන්නේ නැවගත කරන භාණ්ඩවල තොරතුරු ටික. ඒකේ ප්‍රයිසිං වෙනස් වෙන්න පුළුවන්. ප්‍රොෆෝමා ඉන්වොයිස් එකට දීපු ප්‍රයිසිං වෙනස් වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. හරි. ඊට පස්සේ ඔන්න කමර්ෂල් ඉන්වොයිස් එකේ සම්පූර්ණ ටෝටල් amount එක මෙතන දාලා තියෙනවා. ටෝටල් ඉන්වොයිස් වැලියු එක USD වලින්. හරි. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා පැකින් සම්බන්ධව තොරතුරු ටිකක් බේසික් ඉන්ෆර්මේෂන්ස්. පැකින් කොච්චරක් යනවා, number of packages කොච්චරද, කොච්චර gross weight එක, net weight එක සහ volume එක. CBM ගාන කියන්නේ cubic meters. ඒ කියන්නේ container එකේ කොච්චර ඉඩ ප්‍රමාණයක් මෙතෙන්ට ගන්නවද කියන එක. ඊළඟට මෙතන payment terms දාලා තියෙනවා 150ක් advance payment, balance payment එක, then shipping documents. ඒ කියන්නේ මේක අපි ඉස්සල්ලා කිව්වේ කන්ඩිෂන් එක වෙනස් වෙලා දැන්. අපි කලින් කිව්වේ ප්‍රොෆෝමා ඉන්වොයිස් එකේදී කිව්වේ shipment කරන්න කලින් ඉතුරු 150 එන්න ඕනේ කියලා. හැබැයි මෙතන දාලා තියෙනවා balance 50% payable against shipping documents. ඒ කියන්නේ shipping documents ටික හම්බුනාට පස්සේ තමයි එයා payment එක කරන්නේ. right. ඔන්න ඔය වගේ payment terms උත් වෙනස් වෙනවා. අපි ඒව ගැන ඉස්සරහට ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. හරි. ඊළඟට bank details මෙතන mention කරලා තියෙනවා. finally මෙතන ඔයාගේ authorized signature එක දාලා seal එක ගහලා මේ document එක තමයි commercial invoice එක විදියට ගනුදෙනු කරන්නේ. මේ දෙකේ වෙනස්කම් කීපයක් තියෙනවා. proforma invoice එකයි commercial invoice එක ගත්තම proforma invoice එක custom purpose එකට පාවිච්චි කරන්නේ නැහැ. භාණ්ඩ clear කරන්න පාවිච්චි කරන්නේ නැහැ. custom කේදී පාවිච්චි කරන්නේ මේ commercial invoice එක. proforma invoice එක නිකම්ම quotation එකක් විතරයි. මේක තමයි final invoice එක විදියට ගන්න. right. අපි බලමු ඊළඟ document එක මොකක්ද කියලා. ඊළඟ document එක තමයි එක්ස්පෝර්ටර් විදිහට හදන්න ඕන පැකින් ලිස්ට් එක. රයිට්. මේක හදන්නෙත් එක්ස්පෝර්ටර්. එහෙම නැත්නම් භාණ්ඩ ටික සප්ලයි කරන කෙනා. මේකේ මේ ડોකියුමන්ට් එකේ ඇතුළත් වෙන්න ඕන තොරතුරු අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් එක්ස්පෝර්ටර් ගේ ඉන්ෆර්මේෂන්ස් ටික ඇතුළත් වෙනවා. ඊළඟට මෙන්න මේ පැකින් ලිස්ට් එකේ මෙන්න මෙතන දාලා තියෙන තොරතුරු අපි දැක්ක කලින් කමර්ෂල් ඉන්වොයිස් එකේ තිබ්බ තොරතුරු වලින් ප්‍රධාන වශයෙන් පැකින් ලිස්ට් නම්බර් එක කියන එක අනිවාර්යෙන් එන්න ඕනේ. පැකින් ලිස්ට් නම්බර් එක එන්න ඕනේ. කමර්ෂල් ඉන්වොයිස් නම්බර් එක එන්න ඕනේ.
අපි කලින් දාපු කමර්ෂල් ඉන්වොයිස් එකේ නම්බර එක මේකට ඇතුළත් වෙන්න ඕන. මොකද මේ ඩොකියුමන්ට්ස් කමර්ෂල් ඉන්වොයිස් එක මේ පැකින් ලිස්ට් ඉස්සරහට අපි කතා කරන ඩොකියුමන්ට්ස් එකිනෙකට ඔක්කොම සම්බන්ධයි. ඒ තොරතුරු අවශ්‍ය වෙනවා භාණ්ඩ ඉම්පෝර්ට් කරන කෙනාට තමන්ගේ භාණ්ඩ ටික කස්ටම් එකෙන් ඒ රටේ කස්ටම් එකෙන් ක්ලියර් කරනකොට මේ ඩොකියුමන්ට්ස් එකිනෙකට සම්බන්ධ වෙන්න ඕනේ. හරි. ඒ නිසා මේ ඉන්වොයිස් නම්බර එක කමර්ෂල් ඉන්වොයිස් නම්බර එක මේකට දාන්න ඕනේ. ඒ ඉන්වොයිස් ඩේට් එක තියෙන්න ඕනේ. පැකින් කරපු ඩේට් එක. date of packaging, country of origin certificate එක, country of origin කොහෙද කියන එක, ඊට පස්සේ කොහෙටද මේක යන්නේ, මේ ප්‍රොඩක්ට්ස් ටික යන්නේ කොහෙටද, මොන රටටද යන්නේ. ඊට පස්සේ එක්ස්පෝර්ට් එකේ තොරතුරු ටික තියෙනවා, ඉම්පෝර්ට් එකේ කන්සයින් එකේ ඉන්ෆර්මේෂන්ස් ටික තියෙනවා. ඊට පස්සේ shipping details ටිකත් මේකටත් ඇතුළත් වෙන්න ඕනේ. මේ packing list එකටත් ඇතුළත් වෙන්න ඕනේ. අපි අර කමර්ෂල් ඉන්වොයිස් එකේ ඇතුළත් කරපු තොරතුරු වගේ මේකටත් ඇතුළත් වෙනවා. මේ මෙන්න මෙතන port of loading, ඒ කියන්නේ කොයි වරායෙන්ද කොහෙන්ද යන්නේ, discharge කරන destination එක කොහෙද, ඊළඟට vessel name එක, නැවේ නම, voyage number එක, ඊළඟට mode of transport by sea, ඊළඟට shipping line එක මොකද්ද, නැව සමාගමේ නම, ඊළඟට container number එක තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ seal number එක, ඊළඟට number of packages, කාටුන් කොච්චර ප්‍රමාණයක් යවනවද මේ පැකින් ලිස්ට් එකේ ඇතුළත් වෙන කාටුන් ප්‍රමාණය. ඊළඟට සම්පූර්ණ ඔක්කොගෙම බර ගත්තොත් gross weight එක. කියන්නේ කාටුන් වලත් එක්ක බර ගත්තාම කොච්චර weight එකක් තියෙනවද සහ කාටුන් වල බර අරනහම භාණ්ඩ වල බර කොච්චර ප්‍රමාණයද net weight එක. ඊට පස්සේ total volume CBM එක. මේ CBM එක හැම ගන්න ඔයාලට CBM එකක් හැදෙන විදිහ අපි කතා කරමු. CBM එකක් හැදෙන විදිහ අපි ඉස්සරහට කතා කරනවා. එතකොට CBM එක ඔයාලට අවශ්‍ය වෙනවා. මෙතන මේ total volume එක කියන එක කියන්නේ container එකේ කොච්චර ප්‍රමාණයක් cubic meters ගාන, කොච්චර cubic meters ගානක් මේ භාණ්ඩ වෙනුවෙන් අයින් කරලා තියෙනවද කියන එක මේ මෙතන මෙන්ෂන් කරන්න ඕනේ. ඒ නැවේ අදාළ නැවෙන් කොච්චර ප්‍රමාණයක් ඔයාගේ භාණ්ඩ වලට කොච්චර cubic meters ප්‍රමාණයක් අයින් කරලා තියෙනවද කියන එක තමයි මෙතන ඇතුළත් වෙන්නේ. හරි. ඊළඟට භාණ්ඩ වල මෙන්න මෙතන දාලා තියෙන මේ තොරතුරු ටික. අපි ඔයාලා දැක්ක කමර්ෂල් ඉන්වොයිස් එකේ සහ පර්ෆෝමා ඉන්වොයිස් එකේ භාණ්ඩ වල තොරතුරු දාලා තිබ්බ විදිය. ඊට වඩා වෙනස් වෙනවා මෙන්න මේ පැකින් ලිස්ට් එකේ දානකොට. එතකොට පැකින් ලිස්ට් එකේ description of goods කියන භාණ්ඩ වල විස්තර ටික මෙතන තියෙනවා. HS කෝඩ් එක ඒක තියෙනවා. ඊට මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න. මේ පැකින් කියලා කිව්වහම අපි ගත්තොත් එක කාටුන් එකක් ගත්තාම ඒ කාටුන් එකේ දැන් මෙතන මේ තියෙන 5 kg multiplied by 4 කියලා කියන්නේ 5 kg කිලෝග්‍රෑම් 5 පැක් 4ක් එක කාටුන් එකකට එනවයි කියන එක තමයි මේ දාලා තියෙන්නේ. එක පැකින් එකක් කියන්නේ එක කාටුන් එකකට කිලෝග්‍රෑම් 5 පොලි බෑග්ස් 4ක් ඇතුළත් කරලා තමයි මේ භාණ්ඩ ටික යන්නේ. ඒතකොට dehydrated pineapple slices කියන ඒවා කිලෝග්‍රෑම් 5 බෑග්ස් 4ක් එක කාටුන් එකකට ඇතුළත් කරලා තමයි හදලා තියෙන්නේ. ඒතකොට number of packages කියන එක මෙන්න මෙතනින් දාලා තියෙනවා කාටුන් 20ක්. කියන්නේ මේ විදිහට සකස් කරපු කාටුන් 20ක් තියෙනවා. ඒතකොට කාටුන් 20 ඇතුලේ තව පොඩි packs 80ක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේක ගත්තොත් අපි හිතමුකෝ ග්‍රෑම් හදලා තියෙන ග්‍රෑම් 50 පැක් කියලා. එහෙම නැත්නම් ග්‍රෑම් 100 පැක්. ඒ වගේ ග්‍රෑම් 100 පැක් 80ක් තියෙනවා මේ කාටුන් 20 ඇතුලේ. කාටුන් 20 ඇතුලේ මේ වගේ පැක් 80ක් තියෙනවා. රයිට්. ඊට පස්සේ ඒක බලන්න net weight එක කිලෝග්‍රෑම් කොච්චරද, gross weight එක කොච්චරද කියලා දාලා තියෙනවා. ඒ dehydrated pineapple slices වෙනුවෙන් CBM කොච්චර ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවද කියන ඔය විදිහට අර in detail විස්තරාත්මකව අපි මේ product wise කොහොමද පැක් වෙලා තියෙන්නේ කියන එක දාන්න ඕනේ. නැත්තම් අපිට හිතෙන විදිහට පැක් කරලා දාන්න බෑ. අපි ඒක ස්ටෑන්ඩඩ්ස් විදිහට යන්න ඕනේ. එක්ස්පෝර්ට් ස්ටෑන්ඩඩ් තියෙනවා නම් ඒ අදාළ මට්ටමින් අපි මේක ඒ විදිහට පැක් කරලා තමයි දාන්නේ. ඒ තොරතුරු තමයි මේකේ මේ වෙන් කරලා තියෙන්නේ. ඒතකොට number of cartons 82ක් හැදිලා තියෙන්නේ ඒ විදිහට. සම්පූර්ණ කුඩා පැක්ස් ගත්තොත් 430ක් තියෙනවා. කුඩා පැක්ස් ගත්තොත් 430ක් තියෙනවා. එතකොට ඔක්කොගෙම එකතුව ඔන්න ඔය විදිහට වෙන් කරලා පැහැදිලි තොරතුරු දාන්න ඕනේ. මේ පැකින් ලිස්ට් එක කියලා කියන්නේ ඔන්න ඕකට. රයිට්. ඊළඟට ඒ වගේ තියෙන විශේෂ මාක්ස් සහ නම්බර්ස් කියන තොරතුරු මේකේ ඇතුළත් කරන්න ඕනේ. කියන්නේ BT set exports consignee order number එක, country of origin, ඒ තොරතුරු ටික දාලා තියෙන කාටුන් නම්බර්ස් නම්බර් කරලා තියෙන්න ඕනේ. දැන් 20ක් තියෙනවා නම් එකේ ඉඳන් 20ට යනකම් කාටුන් නම්බර්ස් ටික දාලා තියෙන්න ඕනේ. හරි. ඒ විදිහට මෙන්න මේ තොරතුරු ටික ඇතුළත් කරලා පැකින් ලිස්ට් එක හදන්න ඕනේ. පැකින් ලිස්ට් එක හදලා ඔයාගේ ආයතනයේ නිලධාරියා මේක ඔතොරයිස් සිග්නේචර් එක දාලා සීල් එක ගහලා තමයි ඒ තොරතුරු ටික ඇතුළත් කරලා තමයි ඔයා භාණ්ඩ ටික එක්ස්පෝර්ට් කරන්න රෙඩි කරන්න ඕනේ. ඔය අපි කතා කරේ එක්ස්පෝර්ටර් විසින් හදන්න ඕන ඩොකියුමන්ට්ස්. ඒ කියන්නේ කමර්ෂල් ඉන්වොයිස් එක, ප්‍රොෆෝමා ඉන්වොයිස් එක, පැකින් ලිස්ට් එක කියන ඩොකියුමන්ට්ස් තමන්ගේ එක්ස්පෝර්ට් කරන භාණ්ඩවල තොරතුරු ඇතුළත් කරලා හදන්න ඕන ලේඛන තමයි අපි මේ කතා කරේ. එතකොට ඊළඟ එක මොකක්ද? ඊළඟ ප්‍රධාන වශයෙන් අපි එක්ස්පෝර්ට් එකක් කරත් මේක ඉම්පෝර්ට් එකක් කරත් අනිවාර්යෙන් අපිට අවශ්‍යයි කස්ටම් ඩික්ලරේෂන් එක. එහෙම නැත්නම් කස් ඩෙක් එක කියලා කියනවා. එතකොට මේ කස් ඩෙක් එක හදන්නේ එක්ස්පෝර්ටර් නෙමෙයි. එතකොට මේක
එක්ස්පෝර්ට් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ කස්ටම් එකේ ඔයා රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ එක්ස්පෝර්ටර් කෙනෙක් විදියට. එහෙම නැත්නම් ඉම්පෝර්ට් කරනවා නම් ඉම්පෝර්ටර් කෙනෙක් විදියට කස්ටම් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. එතකොට ඔයාගේ ක්ලියරන්ස් ඒජන්ට් ක්ලියරන්ස් කරන භාණ්ඩ ටික කස්ටම් එකෙන් ක්ලියර් කරලා දෙන ඒජන්ට්. එහෙම නැත්නම් කස්ටම් හවුස් ඒජන්ට්. එහෙම නැත්නම් ඔයාගේ ෆ්‍රේට් ෆෝවර්ඩින් කරන ආයතනය වෙන්න පුළුවන්. ලොජිස්ටික් කම්පැනි එකක් වෙන්න පුළුවන්. ඒ අදාළ පාර්ශවයන් විසින් ඔයාට මේ ඩොකියුමන්ට් එක හදලා කස්ඩෙක් එක කස්ටම් එකට පාස් කරලා දෙනවා. එතකොට මේ ඩොකියුමන්ට් එක හදනකොට මේක දැන් ඉම්පෝර්ට් කරනකොට තියෙන කස්ඩෙක් එක වෙනස්. ඉම්පෝර්ට් කරනකොට තියෙන කස්ඩෙක් එකයි එක්ස්පෝර්ට් කරනකොට තියෙන කස්ඩෙක් එකයි වෙනස්. එතකොට ඒ ඩොකියුමන්ට්ස් දෙක හැදෙන්නේ ඔයා එක්ස්පෝර්ට් කරනකොට නම් ඔයා එක්ස්පෝර්ටර් විදිහට ඔයා හදන කමර්ෂල් ඉන්වොයිස් එක ඊළඟට පැකින් ලිස්ට් එක අන්න ඒ තොරතුරු පදනම් කරගෙන තමයි මේ කස්ඩෙක් එක හැදෙන්නේ. එතකොට ඒකට අදාළව දාලා තියෙනවා මේ පේනවා නේද? ඔයාලට මේ පේන්නේ එක්ස්පෝර්ටගේ ඉන්ෆර්මේෂන්ස් ටික ඊළඟට ඉම්පෝර්ටගේ තොරතුරු ටික ඊළඟට එක්ස්පෝර්ටගේ රෙෆරන්ස් PO නම්බර එක ඉන්වොයිස් නම්බර් එක ඉන්වොයිස් ડેට් එක country of export country of destination මේ වගේ යවන තොරතුරු වල හැම දෙයක්ම ඇතුළත් කරලා තමයි මේ ඩීටේල්ස් ටික හැදෙන්නේ. පැකින් ලිස්ට් එකේ තියෙන තොරතුරුයි කමර්ෂල් ඉන්වොයිස් එකේ තියෙන තොරතුරුයි ඒ වගේ භාණ්ඩවල විස්තර ඊළඟට කොච්චර ප්‍රමාණයක් යනවද කොහොමද සල්ලි ගෙවන්නේ කොහොමද සල්ලි එන්නේ ඒ වගේ හැම තොරතුරක්ම ඇතුළත් කරලා තමයි කොච්චර කස්ටම් ඩියුටි එකක් තියෙනවා ඒ අදාළ තොරතුරු ඒ ඔක්කොම ටික ඇතුළත් කරලා තමයි මේ ඩීටේල්ස් ටික එන්නේ. බැංක් account details පවා මේකට ඇතුළත් වෙනවා. බැංක් details පවා ඇතුළත් වෙනවා. ඒ නිසා තමයි අපි අර commercial invoice එක සහ packing list එක හරියටම නිවැරදිව හදන්න ඕනේ. එතකොට ඒ තොරතුරු පදනම් කරගෙන තමයි මේ cost deck එක පාස් කරන්නේ. එතකොට export කරනකොට තියෙන cost deck එක වෙනස්. ඊළඟට මේ වගේ ඉම්පෝර්ට් කරනකොට තියෙන කස්ට් දෙක වෙනස්. එතකොට ඔයා ප්‍රොඩක්ට් එකක් ඉම්පෝර්ට් කරනකොට ඔයාට හම්බ වෙනවනේ මේ ඩොකියුමන්ට්ස්. දැන් අපි එක්ස්පෝර්ට් වලදී අපි දෙන ඩොකියුමන්ට්ස් ටික ඉම්පෝර්ට් විදිහට ඔයාට හම්බ වෙනවා. කියන්නේ කමර්ෂල් ඉන්වොයිස් එක, පැකින් ලිස්ට් එක, තව ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා. ඉස්සරහට අපි මේ දේවල් කතා කරනවා. අන්නේ ඔක්කොම ටික ඇතුළත් කරලා තමයි මේ ඉම්පෝර්ට් වලදී මේ කස්ටම් ඩික්ලරේෂන් එක පාස් වෙන්නේ. රයිට්. එතකොට මේක හදන්නේ ක්ලියරන්ස් ඒජන්ට් එහෙම නැත්නම් කස්ටම් හවුස් ඒජන්ට් ඔයාගේ ලොජිස්ටික් කම්පැනි එක මේ ආයතන වලින් ඔයාට මේ දේ කරගන්න පුළුවන්. එතකොට ඔයා අර ඔයාගේ පැත්තෙන් හැදෙන්න ඕන ඩොකියුමන්ට්ස් ටික හරියට හදලා දුන්නාම මේක නිවැරදිව පාස් කරලා දෙනවා. හරි. අපි බලමු ඊළඟ ඩොකියුමන්ට් එක මොකක්ද කියලා. මේක ඩොකියුමන්ට් දෙකක් අපි දෙකම එකපාර කතා කරමු. එතකොට ඔයාලට වෙනස හඳුනා ගන්න පුළුවන්. bill of lading සහ යාවේ bill එක. මේක මොකක්ද මේ? මේක තමයි ඔයා භාණ්ඩ ටික අපනයනය කරනකොට එක්ස්පෝර්ට් කරනකොට හරි ඉම්පෝර්ට් කරනකොට හරි ඔයාගේ භාණ්ඩ ටික දැන් යන්නේ එක්ක sea freight එහෙම නැත්නම් එයා කාගෝ. ඒ කියන්නේ ගුවන් මාර්ගෙන් හරි මුහුදු මාර්ගෙන් හරි තමයි යන්නේ. එතකොට ගුවන් මාර්ගෙන් හරි මුහුදු මාර්ගෙන් හරි යනකොට ඔයාගේ භාණ්ඩ ටික එක්ක නැව් සමාගමකින් බාර ගන්නවා. එහෙම නැත්නම් ගුවන් සමාගමකින් බාර ගන්නවා. ඔයාගේ ඉම්පෝර්ටර් ළඟට ගිහින් බාර දෙන්න. එහෙම නැත්නම් ඔයාට ගෙනදලා බාර දෙන්න. එතකොට මේක භාණ්ඩ ටික බාරගත්තා කියලා ඒ අදාළ නැව් සමාගම හරි ඒ අදාළ ගුවන් සමාගම හරි බාරගත්තා කියලා ඔයාට ලබා දෙන ඩොකියුමන්ට් එක තමයි මෙන්න මේ bill of lading එක. එහෙම නැත්නම් යාවේ bill එක කියන්නේ. එතකොට මේකේ ඇතුළත් වෙනවා ඒ අදාළ නැව් සමාගමේ තොරතුරු සහ එක්ස්පෝර්ටර්ගේ තොරතුරු, ඉම්පෝර්ටර්ගේ තොරතුරු සහ භාණ්ඩවල සම්පූර්ණ විස්තර. රයිට්. භාණ්ඩවල සම්පූර්ණ විස්තර ඒ ආයතනයට බාර දෙනකොට තිබ්බ භාණ්ඩවල විස්තර. එතකොට ඊට අමතරව ඔයා දැනගන්න ඕනේ bill of lading එක හරි යාවේ bill එක හරි ගන්න. ඒ කියන්නේ අදාළ නැව් සමාගමෙන් හරි ගුවන් සමාගමෙන් හරි මේ ටික භාණ්ඩ එකපාරට බාර දෙන්න බෑ. ඔයා කලින් ප්‍රී බුක් එකක් දාගන්න ඕනේ. කියන්නේ නැවේ ස්පේස් එකක් ගුවන් සමාගමේ ස්පේස් එකක් වෙන් කරලා තියාගන්න ඕනේ භාණ්ඩ ටික බාර දෙන්න. හැබැයි එතෙන්ට බාර දෙන්න යනකොට ඔයා අනිවාර්යෙන් මේ භාණ්ඩ ටික කස්ටම් එකෙන් පාස් කරගෙන ගෙනියන්න ඕනේ. කියන්නේ කස් දෙක එක පාස් කරලා තියෙන්න ඕනේ. එතකොට ඔයා මේ නැව් සමාගමට හරි ගුවන් සමාගමට හරි භාණ්ඩ ටික බාර දෙනකොට කමර්ෂල් ඉන්වොයිස් එක, පැකින් ලිස්ට් එක සහ ඔයාගේ කස් දෙක එක ඒ අදාළ කොපීස් තියෙනවා. ඒ අදාළ කොපීස් එක මේ නැව් සමාගම බාර දුන්නාම තමයි මේ නැව් සමාගමෙන් ඔයාගේ භාණ්ඩ ටික බාරගන්නේ. අදාළ පෝට් එකට හරි අදාළ ඩෙස්ටිනේෂන් එකට ගිහින් බාර දෙන්න භාණ්ඩ ටික බාරගෙන මෙන්න මේ ඩොකියුමන්ට් එක ඉෂුව කරන්න. එතකොට මේකේ ඔයාලට පේන ඇති ඔයාගේ භාණ්ඩවල තොරතුරු ටික ඇතුළත් කරලා තියෙනවා. ඒ කාටුන් සම්බන්ධව, ඒ පැකේජින් සම්බන්ධව, ළඟට ඔයා ගුවන් සමාගම වෙනුවෙන් සහ නැව් සමාගම වෙනුවෙන් මුදල් ගෙවපු ආකාරය ඒ විස්තර ඇතුළත් කරලා තමයි මේ ඩොකියුමන්ට් එක ඔයාට බාර දෙන්නේ. බාරගත්ත දිනය ඊළඟට භාණ්ඩ ඉෂුව කරන ස්ථානය කියන්නේ භාණ්ඩ බාරගත්ත ස්ථානයේ අදාළ විස්තර ඇතුළත් කරලා මේ ඩොකියුමන්ට් එක හදලා ඔයාට බාර දෙනවා. භාණ්ඩ අදාළ නැව් සමාගමෙන් හරි ගුවන් සමාගමෙන් හරි බාරගත්තා කියලා. එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් වලදී තවත් වැදගත් ඩොකියුමන්ට් එකක් තමයි ඔයා එක්ස්පෝර්ට් කරත් ඉම්පෝර්ට් කරත් මෙන්න මේ country of origin certificate එක. right COO කියනවා. ඒතර මේ certificate එක ඔයා එක්ස්පෝර්ට් කරනකොට ඔයාගේ ඉම්පෝර්ට්ට වැදගත් වෙනවා. සහ ඔයා ඉම්පෝර්ට් කරනවා නම් යම් රටකින් විශේෂයෙන් ඉන්දියාවෙන් වෙන්න පුළුවන් වෙනත් ආසියානු රටවලින් ඔයා ඉම්පෝර්ට් කරනවා නම් ඔයාට භාණ්ඩ ටික ක්ලියර් කරනකොට මේක වැදගත් වෙනවා. ඇයි වැදගත් වෙන්නේ? වැදගත් වෙන හේතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ආසියානු රටකට ඔයා එක්ස්පෝර්ට් කරනවා. ඒ කියන්නේ දකුණු ආසියානු රටකට වගේ එක්ස්පෝර්ට් කරනවා නම් ඒ රටවල තියෙන tax concessions ගන්න පුළුවන් ඔයාගේ ඉම්පෝර්ට්ට. ඒ වගේම තමයි
තමයි ඔය ආශ්‍රිත රටකින් ඔයා ඉම්පෝර්ට් කරනවා නම් බදු තීරු බදු නිදහස් කිරීම කරගන්න නම් ඔයා අනිවාර්යයෙන් මේ country of origin certificate එක දාන්න ඕනේ. ඒ වගේම තමයි දැන් සමහර වෙලාවට අපි අපනයනය කරනවා යුරෝපීය රටවල් වලට, ඇමරිකා එක්සත් ජනපදවල වගේ රටවල් වලට. ඒ වගේ රටවල් වලින් සමහර වෙලාවට අපිට ඩියුටි ටැරිෆ් ඒ කියන්නේ බදු නිදහස් කිරීම ගන්න නම් මේ country of origin certificate එක ඉල්ලනවා. ඇයි ඉල්ලන්නේ? දැන් සමහර වෙලාවට අපි චීනෙන් වගේ දේවල් ලංකාවට ගෙනල්ලා ඒක පැක් කරලා අපි එක්ස්පෝර්ට් කරනකොට ඒක ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩයක් නෙමෙයි. හැබැයි මේකේ ලිමිටේෂන්ස් තියෙනවා. කියන්නේ යම් ලිමිටේෂන්ස් තියෙනවා. අපි ඒව ගැන ඉස්සරහට කතා කරනවා. ඒකට ඔයාට අනිවාර්යෙන් මේ country of origin certificate එක තියෙන්න ඕනේ. මේක ලංකාවේ හැදිච්ච නිෂ්පාදනයක් කියලා පෙන්වන්න සහ ඒක ප්‍රූව් කරන්න නම් අනිවාර්යෙන් මේක ඕන වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි සිලෝන් සිනමන් කියලා අපි සිනමන් එක්ස්පෝර්ට් කරනවා. සිනමන් වෙනත් රටවල් වලත් හැදෙනවා. වියට්නාමේ, ඉන්දියාව වගේ රටවල් වලත් හැදෙනවා. හැබැයි මේක සිලෝන් සිනමන් ලංකාවේ හැදිච්ච සිනමන් කියලා ඔප්පු කරන්න නම් ඔයාට country of origin certificate එක ගන්න ඕනේ. එතකොට මේ certificate එක කොහෙන්ද ගන්න තියෙන්නේ? මේක ගන්න පුළුවන් Department of Commerce එහෙම නැත්නම් Chamber of Commerce වගේ ආයතන වලින් ගන්න පුළුවන්. එතකොට මේ ඔයා product එකක් export කරනකොට ඔයාට ඕන වෙනවා export කරන පැත්ත ඔයා export විදියට මේ country of origin certificate එක ගන්න ඕනේ. ඔයා import කරනවා නම් import කරන රටේ ඔයාගේ supplier එකෙන් ඔයා ඉල්ල ගන්න ඒ product එකට අදාළව country of origin certificate එක. එතකොට මේකේ වැදගත්කම් ගොඩක් තියෙනවා. හරි. ඔන්න ඔය documents ටික ඔයා අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඔයා export එකක් කරත් import එකක් කරත් ලෑස්ති කරගන්න. හරි. ඔන්න ඔය documents ටික තමයි අපිට කතා කරන්න තිබ්බේ. ඔයාලා මේ සම්බන්ධව මොනවා හරි දැනගන්න තියෙනවා නම් පල්ලෙහින් comment එකක් දාන්න. මොන වගේ නිෂ්පාදනද අපි කතා කරන්න ඕනේ? මොන වගේ දේවල් ගැනද කතා කරන්න ඕනේ? තවත් ඔයාලට මේ සම්බන්ධව දැනගන්න තියෙන කාරණා පල්ලෙහින් comment එකක් දාන්න. ඒ වගේම තමයි business tips YouTube channel එක subscribe කරලා like කරලා තියාගන්න.